දාඩියක්ද ගම් අම්මට මුට මේ ෂොට් තුන හතරක් ගාලා වදිනවා අරකද මේක කියලා. මචං වදින්න තමයි බොන්නේ. මම තව ෂොට් එකක්. මොකද මොකද වෙන්නේ ඉතින් ඔන්න ඔයගලන්ට අද ගෙනල්ලා තියෙනවා රෙඩ් ලේබල් එකකුයි සුපිරි චිලි පේස්ට් එකක්. ඊට අමතරව ගෙනල්ලා තියෙනවා සී ෆුඩ් රයිස් එකක්. මම හිතන්නේ ඔයගලන්ට හොඳට පේනවා ඇති. ඉතින් අපි රෙඩ් ලේබල් එකත් එක්ක ෂොට් එකක් දාලා හොඳට කාලා බලමු. ඉතින් මේ ඔරිජිනල් බඩුව අන්තිමට කියයි මූ ගෙනල්ලා මේ බයිලා ගහනවා මේමයි කියලා. නෑ ඒ කතන්දර මුකුත් නෑ. රෙඩ් ලේබල් එකත් එක්ක ෂොට් එක දැම්මා. එහෙනම් පිස් ෆුඩ් ටිකක් කාලවම් කරගත්තා. එහෙනම් චීස්. එහෙනම් අපි කමු. ඔන්න ඉස්සෙක් ඉන්නවා. ඉස්සෝ චිකන් දැල්ලෝ sausages කනවා ඈ. එහෙනම් අපි චිලි පේස්ට් එකක් තියෙනවා මේ කට්ට සම්බෝල කියලා මේක මිස්ටර් ජේ කියලා. මම ඩුබායි වලින් ගත්තේ. ඉතින් මේක ලංකාවේ ප්‍රොඩක්ට් එක ලංකාවේ කඩේකින් අපි ගත්තේ. අපි චිලි පේස්ට් එකත් කලවම් කරගත්තා. මම දෙමු ඈ. ඔන්න ඉස්සෙකු දැල්ලෙක් ඉන්නවා. මේක ඇත්තටම ගෙදර අදපු එකක්. ඉතින් මම තව ෂොට් එකක් ඉවර වෙනකම් බොන්නේ නැහැ. හැබැයි ඇත්තම කියනවා මං ගෙදර හදාගත්ත බඩුව. දුන්න අද ඇවිල්ලා හරියටම දිනේ ඇවිල්ලා 7 වෙනිදා. 7 වෙනිදා තමයි දිනේ. දැල්ලෙක්ගේ ඔළුව මම දන්නේ මේ වීඩියෝ එකට මොනවා වෙයිද කියලා. හැබැයි මොකද අපි අනේ වදිනවා බා. දන්නවනේ වීඩියෝ කරන ගමන් එක එක අකරතැබ්බ වෙනවනේ. ඒවා කරනකොට වැඩ ආණ්ඩ වෙනවා. මම මේ චිලි පේස්ට් එක ඇත්තටම චිලි පේස්ට් කියලා ගෙනාවේ බලන් යනකොට කට්ට සම්බෝලය. මේ හදන්න ඕනේ. දෙවිල අපල ඉල්ල තියෙන්නේ.
තව ෂොට් එකක් දාගන්නවා. විශේෂයෙන් ෂොට් තුනක් දාගත්තා. මේව කිව්වොත් නම් මේක කරන්නම් වෙන්නේ නැහැ, වෙරි වෙනවා. ඔන්න විශේෂයෙන් මම කියන්න ඕනේ මේ කවුරුත් 18න් උඩ ළමයි විතරක් බලන්න කියලා. මොකද මේ හැමදේම ආතල්ලයකට පමණයි. මේ කැමරේකම කන්න හම්බෙන්නේ නැහැ. දන්නවනේ ඉතින් කියන්න දුන්නේ නැහැ. මොකද අඩු සැන්ඩිත් එක්ක මම දන්න ගොඩක් කට්ටිය බයින්න පුළුවන්. චිකන් පිස්සෝ දැල්ලෙක් දැල්ලෙක් ඊට අමතරව සොසේජස්. ඉතින් ඔය අතර තමයි මම දාලා ඇදුවේ. අදිලා ඉන්නේ බුක හැස්සෙන්න මේ ගොඩක් උන්ගේ ප්‍රශ්නත් තමයි දැන් කිය අම්මට මුට මේ ෂොට් තුන හතරක් ගාලා වදිනවා අරකද මේක කියලා. මචං වදින්න තමයි බොන්නේ. ගොඩක් උන් කියනවා අප්පට සමව වදින්නේ අරකයි මේක කියලා. ගොඩක් උන් මම නම් බොන්නේ වදින්න. මට ෂොට් එකද දෙකද තියෙන්නේ ගැව්වොත් ඒකෙන් ආතල් තමයි. බොණ්ඩ බැරි කණ්ඩ බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මොකටද මෙච්චර මස් දාගත්තේ කියලා කල්පනා කරන්න. මස් ඉස්සෝයි ඔක්කොම දාලා. එයාට තියන්න තිබ්බා. දාඩියක් දාන්න. බත් ඇටිද මන් දන්න බෙදාගත්තා කන්න පුළුවන් තත්ත්වයක් නෑ. කොහොමද ගේම ගහමු ගේම. දන්න වීඩියෝ කොච්චර වෙලා යයිද කියලා. මෙන්න මේක තමයි කියන්නේ කන්න පුළුවන් තරමට දාගන්න කියලා. අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් කරන්න. බැලලක් දාපල්ලා. මේක ඔප්ෂන් නැහැ. අමංගම කන්න පුළුවන් තත්ත්වයක් නැහැ.
ෂොට් 4ක් 5ක් ෂොට් 4ක් 5ක් උඩරිම දාගත් කන්න බෑ හොඳටම ෆුල් වෙලා දෙන්නේ ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න පුකෑස්සෙන් රෙදිලා ඉන්නේ වෙන කරන්න දෙයක් නෑ කන්නත් බෑ මේ වීඩියෝ හොඳයි නම් ආයෙ ඊළඟ පාරත් තව වීඩියෝ එකක් කියන්න දාන්න අතට මං ගියා ජය වේවා